ඇත්තටම ජීවිතේ මේ විදිහට විනාඩි දෙක දෙක ඔයාට මේ දේවල් කියලා දෙන්න හේතුව ඒ විනාඩි දෙක ඔයාගේ ඔළුවට වැටුනහම මනෝවිද්‍යාත්මක කරුණු ඒ විනාඩි දෙක එකතු වෙලා විශ්වවිද්‍යාලයක් තරම් මහ විශාල විශ්ව කෝෂයක් වල දැනුමක් ඔයාගේ ඔළුවට වැටෙනවා. ඉතින් ඒක පැහැදිලිවම මේ ටික වෙන්න ඕන දෙයක්. ඒක එහෙම වෙන්න හේතුව තමයි උදේ පාන්දර සහ රාත්‍රී කාලයේ ඔළුවට දාගන්න දේවල් තමයි ජීවිතේ අවසානයේදී ඔයාලට ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන්නේ. උදේ පාන්දර සහ රාත්‍රී කාලයේ දීර්ඝකාලීනව සුභෝහාදී දේවල් ඔයා දාගත්තාම ඔයා දන්නේ නැහැ ඔයාගේ DNA ඔයාගේ ඥානවල තියෙන ෆ්‍රීකවන්සි එක නැත්නම් සංඛ්‍යාතය වෙනස් වෙනවා. ආදරය නැත්නම් ග්‍රැටිටියුඩ්ස් කෘතවේදී භාවය නැත්නම් සංසුන් භාවය පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට ඒ ගැන අවධානය යොමු කරනකොට ඔයාගේ ෆ්‍රීකවන්සි එක වැඩි. සත්‍යවාදී භාවය කියන එකේ ෆ්‍රීකවන්සි එක වැඩි. ඔතෙන්ටිසිටි කියන එකේ ෆ්‍රීකවන්සි එක වැඩි සත්‍යවාදී වෙනවා. ඒතර පැහැදිලිවම මේ ගුණාංගවල තියෙන දේවල් ඇඟ ඇතුලෙන් ක්‍රියාත්මක වෙලා ඔයාගේ ජීවිතේට බලපාන. අපේ තියෙනවා DNA වලට හැකියාවක් අපි දැන් විතර කියලා තියෙනවා මේ Wi-Fi හැකියාවක්. අපි හිතනදී අනිත් කෙනාට දැනෙනවා. ඒගොල්ලන්ගේ දේවල් අපිට දැනෙනවා. අපිට පුළුවන් අපේ දේවල් මේ ඩවුන්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කරගන්න. ඒක සරල භාෂාවෙන් කිව්වොත් ඔයා හිතන දේ මේ ලෝකයට විසිරුවා හරින්න පුළුවන්. ඒ නිසා පැහැදිලිව ඔයාට දිනු වෙන්න ඕන සාර්ථක වෙනවා ඔයා කරන වැඩේ හරියට කරන්න. ඔයාට අවශ්‍ය දේ ඔයාගේ ටාගට් එක ඔයාගේ ඉලක්කය උදේ හවස හරියටම ජීවිතය ගැන සාර්ථකත්වය ගැන ටාගට් එක ගැන උදේ හවස හිතන්න පටන් ගන්න. ඒ නිසා පැහැදිලිවම ඔයා උදේ හවස දීර්ඝකාලීනව එකම දෙයක් දාගත්තොත් ඔළුවට හිතුවොත් කල්පනා කරොත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන එක වළක්වන්න කිසි කෙනෙකුට බෑ. Thank you.